සුබ දවසක් හැමෝටම. කොහොමද ඉතින් ඔයාලට? අද ඉතින් මගේ මෙහුම් කාමරේ තමයි පොඩ්ඩක් මේ යන්නේ. මෙහුම් කාමරේ වුණාට අනිත් අයට වගේ ලොකු හොඳ සුඛෝපභෝගී කාමරයක් නෙමෙයි තාම මගේ. ඉතින් තාම පොඩියට පටන් අරගෙන මේ යන ගමනක්. ඉතින් මගේ කාමරේ ටිකක් ඒ කියන්නේ මහාන අය දන්නවා. මහාන කාගෙත් කාමරවල ටිකක් අපිලිවෙලයි. ඒ කියන්නේ ඉතින් කොච්චර අපි පිළිවෙලට තියාගන්න උත්සාහ කරත් ඒක කරගන්න අමාරුයි ඉතින්. මොකද ආයෙ මහන්න ගන්නකොට සියලුම රෙදි ටික අපස්සට අපි ගන්නවා. ඉතින් ආයෙ ඒක හැඩි වෙනවා. ඉතින් ආස් කරනවා ආයෙ හැඩි වෙනවා. ඒ විදිය තමයි ඉතින්. මං චුට්ටක් විතර මගේ මැෂින් ටික තියෙන විදිය පොඩ්ඩක් විතර වෙනස් කරා. ඉතින් මගේ ව්‍යාපාරෙට අලුතෙන් එකතු වෙන කෙනෙක් තමයි අර ඉන්නේ. ඉතින් මෙයා තමයි මගේ පළවෙනියටම ආපු කෙනා මෙයා. ඉතින් මෙයා නිසා තමයි මම මේ ටිකේ කියන්නේ මුල ඉඳන් පටන් ගත්තේ මෙයාගෙන්. මෙයා නිසා තමයි මට ඇත්තටම මේ ව්‍යාපාරේ මේ තාක් දුරට කරගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් මේ කියන්නේ වැඩි කාලයක් නෑ මම මෝටරයක් මේ අරගෙන. ඒ කියන්නේ පයින් කියන්නේ පාගල තමයි මේ මැෂින් එකේ මම පාපිසි මැහුවේ. ඉතින් මම මෙයාට ගොඩාක් ආදරේ. ඇත්තටම මෙයාට ගොඩාක් වටිනවා මට. මොකද මෙයා නිසා තමයි මම මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ නිසා මම ඉතින් මෙයාට ගොඩාක් ආදරෙයි. මෙයා අමතක කරන්නේ නැහැ. මොකද මෙයාගෙන් තාමත් මම වැඩ කරනවා. ඒ අතරේ ඉතින් මේ ඉතින් මම මේ රැලිපටි හදන ගමන් හිටියේ. හරිද? රැලිපටි ටිකක් හදලා ඉතින් පාපිසි ඕඩර් එකක් තියෙනවා. ඒ කියන්නේ බිත්තර හැඩේ පාපිස්සක් කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ බිත්තර හැඩේ පාපිසි 20ක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ ඕඩරේ හරි ගස යන කමන් තමයි ඉන්නේ. ඉතින් මෙන්න මේ යාළුව තමයි මම අලුතෙන්ම ගත්තේ ජුකි මැෂින් එක. ඉතින් ගත්තේ කියන්නේ මේක මට gift එකක් විදිහට හම්බෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා මට මේක කියන්නේ තවත් මගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න අලුත් අවස්ථාවක් වෙනවා මේක. ඉතින් මේක මට අරන් දුන්නේ මගේ මහත්තයා. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි කරනවා මේ වෙලාවේ. මොකද ඒ කියන්නේ මේ ව්‍යාපාරය පටන් ගන්න වටත් ඒ වගේම කරගෙන යනවටත් එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නැහැ අපේ මහත්තයාගේ. ඉතින් නමුත් අන්තිමේදී මම මේකේ යම්කිසි ප්‍රගතියක් පෙන්නුවට පස්සේ එයාට හිතෙන්න ඇති ඇත්තටම මම වැඩක් කරනවා කියලා. ඉතින් ඒ නිසාම එයා මට ඉතින් මේ මැෂින් එක මට gift එකක් විදියට ලබා දුන්නා. ඉතින් මහත්තයාට ගොඩාක් ස්තුති කරනවා මේ වෙලාවේ. ගොඩාක් ස්තුතියි. ඔන්නමයි මගේ ව්‍යාපාරයට අලුතෙන් එකතු වෙච්ච සමාජිකයා. හරිද? ඉතින් එහෙම තමයි දැන්ට රැලිපට් ටිකක් හදන ගමන් ඉන්නේ. හදුවා. ඒ හදපු ටිකෙන් ටික මම මේ පාපිසි ඕඩර් එකට මේ මහනවා. මේ තියෙන්නේ මම මේ විදිහට මහපු බිත්තර පාපිසි. මං කියන්නේ බිත්තර පාපිසි කියලා ඩෙනිම් මඩිය දාලා. හරිද? එක ළඟ කියන්නේ මම හුන්නම් එච්චර පේන්නේ නැහැ. මොකද මේ ඩෙනිම් එකට හරියන පාටින්මයි මම අරන් තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ බිත්තර පාපිස් මහන්නේ. තවත් එකක්. එතකොට මේ තියෙන්නේ තවත් එකක්. හරිද? මේ ඉතින් මම මල් පාපිස්සක් මහන්න පොඩ්ඩක් try එකක් දුන්නා. ඒ කියන්නේ මල් පාපිසි මම මහන්නේ. මේකත් අලුත් ඕඩර් එකකට තමයි මල් පාපිසි ඉල්ලලා තිබුණා. ඉතින් ඒකේ තාම මම පෙති තුනයි පොඩි ඩිසයින් එකක් දාන්න තමයි හිතුවේ. මම ඔයාලට මගේ වීඩියෝස් වල දාලා ඇති මල් පාපිස්සක් මහන්නේ. ඒ කියන්නේ හතරම කපා ගන්නේ කොහොමද කියලා මම ඔයාලට මගේ වීඩියෝ එකකින් මම ගෙනල්ලා ඇති. හරිද? ඒක බලන්න මල් පාපිස්සක් ඒ කියන්නේ පෙති 6ට මල් පෙති කපා ගන්නේ කොහොමද කියලා. හරිද? මේ තියෙන්නේ මම අලුතෙන්
පිරෝකේස් ඒ කියන්නේ කොට්ටුර මහන්න ගෙනාපු ෆැබ්‍රික් ටික මෙන්න මේ ඩිසයින් එක. ලස්සන කාටුන් ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ. හරිද? අනිත් ඩිසයින් එක තමයි මේ. මේකත් ලස්සන මල් ඩිසයින් එකක්. ඉතින් මෙන්න මේ වගේ මේ ෆැබ්‍රික් වලින් ඔයාලට කොට්ටර මිලදී ගන්න පුළුවනි. ඕඩර් එකක් දාන්න. කොට්ටර අවශ්‍යයි ඉන්නවනම් මට ඕඩර් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මගේ WhatsApp නම්බර් එක තමයි 078 67 98 410 කියන්නේ. ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න කොට්ටර ඕඩර් එකක් සඳහා.